බැංකු තිබ්බේ නෑ. ඉතර මුදල් තැන්පත් කරන්න අද කියන බැංකු. එතකොට බැංකුවක් නැත්තම් නම් වැවක් කඩපුවාම ඒ වැව කවදා හරි කැඩෙනවා. කැඩනකොට ඒක නැවත තිබ්බටට ගන්න ප්‍රතිසංස්කරණය කරන්න යන වියදම තමයි ඒ යන වියදම තමයි නිදහම් කරලා තියෙන්නේ. දැන් පිළිමොලක් තියෙනවා. වැවුලක් තියෙනවා. නමුත් අපේ අයලා කරන්නේ අරවහාරලා හොඳට කාලා බීලා සන්තෝෂෙන් ඉන්නවා. ඉතින් හැබැයි උන් නැවත මේ වැවක් හදනවනේ. වැව විනාශ කරනම කඩලා තියෙනවා. පුරාණ රජවරු ඌව තම්පත් කරේ මතු අනාගතේ බලාපොරොත්තු. ඉතින් අපි ඊට ලබ පිළිමයක් හදලා මේ පිළිමයක් අමරන මේ කියන එක. මේ සත්‍යක්නේ අද තියෙන හරිය ඔක්කොම බෑ රිපෙයාර් කරන්න බෑ. රිපෙයාර් කරන්න තත්ත්වෙක නෑ ඒක. මේ පිළිම රිපෙයාර් කරන්න බෑ. එහෙමනම් ඉස්සර මැටිනේ අර නෙල්ලි වෙන වගේ එතකොට මොකක්ද අනික හන්දානය වගේ අමුතුවෙන් පිළිම චෛත්‍ය හදන්නේ. පුරාණ දේවල් ඔක්කොම අපේ විනාශ කරලා ඉවරයි. පුරාණ විහාරවල පන්සල් බුදු පිළිම විනාශ කරලා අවසానයි. දැන් ඔය අලුතෙන් හැදෙන පිළිමයක් තමයි තියෙන්නේ. ඕවගේ මොකවත් නහන්නේ නැහැ. ඕ දැන් 600 ඕවා නම් හාරන්නකකුත් නැහැ. මේ 600